ඔයාගේ ඩිසයින් ස්කිල් එක දියුණු කරගන්න නම් මේ ස්ටෙප්ස් ටික කරන්නම වෙනවා. ඩේලි ප්‍රැක්ටිස් අඩුම දවසකට පැයක්. ඒක තමයි හොඳම ස්කිල් ඉම්ප්‍රූව් කරන විදිය. Behance Dribbble වගේ වෙබ්සයිට් වල තියෙන ඩිසයින් කොපි කරලා ප්‍රැක්ටිස් කරන්න. අලුත් ඩිසයින් ට්‍රෙන්ඩ්ස් බලන්න. Google එකේ සර්ච් කරලා අලුත් ඩිසයින් ට්‍රෙන්ඩ්ස් බලන්න. ඒ වගේම Behance Dribbble Envato Elements වගේ සයිට්ස් වල ආටිකල් විදියට මේවා දාලා තියෙනවා. ඔයාලා දන්නව ඇති දැන් Apple එකකින් ඇවිල්ලා තියෙනවා liquid glass design එක. ඒකත් try කරලා බලන්න. තව දෙයක් තමයි ඔයා පාරේ ඇවිදගෙන යද්දී වුණත් ඔයා දකින ඩිසයින්ස් තියෙනවනේ. කඩවල වල ගහලා තියෙන ඩිසයින්ස් ඒ වගේ දේවල් හොඳට ඇනලයිස් කරන්න. color combination font types use කරලා තියෙන විදිය හොඳට බලන්න. ඒ වයින් පුළුවන් ඔයාලට idea එකක් ගන්න. ඔයාගේ ඩිසයින්ස් කොහොමද එන්න ඕනේ කියලා. මේ ඇනලයිස් හැබිට් එකෙන් ඔයාව correct designer කෙනෙක් වෙනව නිකම්ම. අනිත් එක තමයි YouTube videos. මෙන්න මේ channel ටික බලන්න. ඔයාට අවශ්‍ය සියලුම දේවල් මේ channel වල තියෙනවා. ඉතරට Affinity වගේ software වලින් කොහොමද design කරන්න කියලා දැනගන්න මා follow කරලා තියාගන්න.